මේ ළඟ දවසක් එංගලන්තයේ ඉඳලා උපාසකම්ම කෙනෙක් මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මල්වත්තේ එක්තරා ලොකු ස්වාමීන් වහන්සේ නමකට කැන්සර් එකක් හැදිලා. කැන්සර් එකක් හැදිලා අඩි රූලක විතර කොටසක් බඩවැලේ අයින් කරන්න කියලා. මේ උපාසකම්මා කතා කරලා ඇහුවලු ස්වාමීන් වහන්සේ දැම්ම ඔපරේෂන් එකකට යන්න එපා. ඔබ වහන්සේ දන්නවද ප ဋ ාණේ කියලා ඉතාලම ප්‍රබල ධර්මයක් තියෙනවා. අනේ උපාසකම්ම මම නම් දන්නේ නැහැ ඒගොල්ලෝ ප ဋ ාණේ කියන්නේ මොකක්ද. ස්වාමීන් වහන්සේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න කිරිවත්තුරු හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ කෙනෙක් ප ဋ ාණ දේශනාවක් කරනවා. ඒක අරගෙන ඔබ වහන්සේ පිරිත් පැන් හදලා ඔබ වහන්සේම වළඳන්න කියලා කිව්වා. පිරිත් පැන් හදාගෙන තමන්ම වළඳන්න කියලා කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ පිරිත් පැන් වළඳලා ප ဋ ාණේ සජ්ජායනා කරලා පිරිත් පැන් වළඳලා මාසයකට පස්සේ ගිහිල්ලා තියෙනවා. ඔය නැවත ස්කෑන් එකක් කරලා බලනකොට වෛද්‍යවරු ඔළුව ඇත ගහගත්තලු පුදුමයි අන්බිලිවබල් මේක විශ්වාස කරන්න බෑ. කිසිදු පිළිකා සෛලයක් නැහැ කියලා. ඔපරේෂන් එකක් තවත් කිසිදු දෙයක් කරන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය කතාව මේ පොයේ දවසේ මම කැම්ප් එකේ පන්සලේ පිරිසකට සිල් නැත්තන්ට මම කිව්වා මේ ගොඩගම කැම්ප් එකේ. ඒක කියලා ඉවර වෙනකොටම උපාසකම්ම කෙනෙක් වයසක උපාසකම්ම කෙනෙක් නැගිටලා ආවා. මේ උපාසකම්ම කියනවා ස්වාමීන් වහන්සේ ඔය කතාව ප්‍රායෝගිකව මටත් ඇත්ත වුණා. මම කිව්වා මොකද්ද උපාසකම්ම කියලා මයික් එක දුන්නා කියන්න කියලා. මේ උපාසකම්ම කියනවා ස්වාමීන් අවුරුදු 1කමාරකට කලින් සම්පූර්ණයෙන්ම ඇඟ පුරා ස්ප්‍රෙඩ් වෙච්ච පිළිකා රෝගියෙක් මම. ස්වාමීන් වහන්සේ මට වෙන කරගන්න දෙයක් නැහැ. අසරණයි බේත් බොන ගමන් ස්වාමීන් වහන්සේ ප ဋ ාණේ කියා සජ්ජායනා කර පිරිත් කර බිව්වා. ස්වාමීන් වහන්සේ මාස 1කමාරකට කලින් මම ගියා නැවත පරීක්ෂණයට පිළිකා රෝග වලට. ස්වාමීන් වහන්සේ වෛද්‍යවරු කියනවා උපාසකම්මා කිසිදු පිළිකා සෛලයක් දැන් නැහැ. ඔබතුමිය බය වෙන්න නැතුව යන අවුරුදු 90කට වැඩි ජීවත් වෙන්න පුළුවන් දැන් ඔබතුමියට. ඒසා ප්‍රබල අතිශයින් කියන්නේ දවස ගානේ මට ඒ වගේ සාමාන්‍ය ඇමතුම් 10ක් 15ක් එනවා. ස්වාමීනි මම මේක නිසා සුවපත් වුණා. ස්වාමීනි මේ ප ဋ ාණේ සජ්ජායනා කළා මම මෙච්චර ප්‍රතිලාභයක් ලැබුවා. ඔය ලෞකික පැත්ත. එහෙම බලයක් තියෙන ධර්මයක් මේකේ තියාගෙන සිංහල බෞද්ධයෝ ඒකෙන් සුවපත් වෙන්නේ නැතුව ඇයි? ඒකෙන් සුවපත් වෙන්න නම් දැනගෙන ඉන්න බෑ. ඒකෙන් සුවපත් වීම දැනගෙන ඉන්නේ නැතුව මොකද කරේ? දැන් සුව වෙන්න ලෙඩක් හැදුනට පස්සේ සුව කරගන්න එපා. වෛද්‍යවරු ගාවට ගිහිල්ලා බෑ කියලා අතහැරලා දැම්මා. අන්තිමට මොකද වෙන්නේ? සුව කිරීමේ මෙහෙට ගියා. සුව කිරීමේ මෙහෙට ගියාට පස්සේ අමනුෂ්‍යෙක් බන්ධනය කළා. අමනුෂ්‍යයාගේ මාර්ගයෙන් සුව කළා. ඊට පස්සේ බුදු පිළිමේ දෙකට කඩලා ආගමට ගියා. මෙච්චර බලගත්තු ශාසනයක් තියෙද්දි අපි මොකද වෙලා තියෙන්නේ? සිංහල බෞද්ධ වුණාට බෞද්ධ ලේබල් අපි එක්කෙනෙක්වත් බෝධි පූජාවෙන් උඩට ගිහිල්ලා නැහැ. බෝධි පූජාවෙන් උඩට ගිහිල්ලා නැහැ. රන්වන් පාටින් දලුලන බෝධිය ඔච්චරද? අරහං බුදු ගුණෙන් මගේ හිරුගේ අපල දුරු වේවා අබ වේවා කහ වේවා දෙහි වේවා ඔය ටික තමයි දාන්නේ. අය ප ဋ ාණ සජ්ජායනාව ගෙනින්න ඉවරලා බෝධිය මුල වාඩි වෙලා ප ဋ ාණ සජ්ජායනාව විනාඩි 45ක් කළා නම් දිනපතා උදේ පාන්දර 5ට රෑ 9ට ප ဋ ාණ සජ්ජායනා කළා නම් ඔයාට ඔය මොන්නම රෝගයක්වත් හටගන්නේ නැහැ. රෝග හටගත්තත් කර්ම රෝග තියෙනවා. රෝග හටගත්තත් ඒව සුව කරගන්න පුළුවන්.